Hello guys, ඉතින් මේ තමයි guys ඉතින් Minecraft Jar Edition episode number 3 අම්බෝ guys ඉතින් ආපු ගමන්ම heart තියෙන්නේ එකමාරයි guys ටක් ගාලා ගෙදර දුවමු රෑ වෙලා ඉන්න මොබ් ලයින් කන්න වෙන්නේ නැත්තම් අද මේ ගෙදර ඉතුරු ටික හදන්නනේ හිටියා හදමු යමු ටක් ගාලා යන්න මොබ්ලා නැද්ද මොබ්ලා අද නම් මාත් එක්ක නිදා ගන්න එක්කෙනෙක් ඇවිල්ලානේ මල්ලේ මූව ඉවරයක් කරන්න ඕනේ අද නෑ ඵලයක් මූ හෙට උදේට ඉවරයක් කරන්න මගේ heart එකයි ජෙනරේට් වෙන්නේ ඕ දැන් මාත් එක්ක නිදා ගන්න නේ එකා අල්ලි ඔයා කොහෙද ආදි දැක්කනේ මගෙන් කන්නා මස්වලින් ගහලුව මරන්නේ ගයිස් මම ඌ මරන්න අපි ගාව ආයුධයක් නෑ ගයිස් නඩිය ආයුධ අරන් පස්සේ පොරවක් බැස්සුවා කෝ දැන් ඔයා කොහෙද ආදී හරි guys ඉතින් ඒ කරදරින් ඉවරයි දැන් අපි අපේ ගෙදර ඉතුරු ටික තමයි හදන්න ඕනේ අපිට ඒකට ඉස්සෙල්ලාම ස්ටෝන් ටිකක් මයින් කරන් ඉන්න වෙනවා මේ විලේජ් එකේ යට තියෙන මේ අයිටම් එකටත් යන්න ඕනේ hello shit guys water bucket එක බඩු තියෙනවා මේ බඩු අපිට මෙව්ව ඕනේ 30ක් වැඩිපුර ටිකක් ගෙනියන්න කීයක් තියනවද 27 6ක් තියෙනවා 43ක් තියෙනවා 45ක් ඇති වෙන්නේ අපි මේ ටික ටක් ගාලා ස්මෙල්ට් කරගන්න දාලා අපි යන් ගහක් කපා ගන්න. ඒක දාමු දැනට. ළඟපාත ගස් නැද්ද ගස්? ගයිස් ඕගොල්ලන්ට පෙන්වන්න දෙයක්වත් තිබ්බා මේ මට දෙවෙනි වීඩියෝ එකේ ගස් කපන්න නැති මයින් ෂාෆ්ට් එකක් හම්බුණා. ඒ වෙලේ මං ස්කිල් රෙකෝඩ් නම් ඔෆ් කරලා ඉතින් මට ඒක තිබ්බද නැත් මතක නෑ වගේ ඉතින් බලමු හම්බෙයිද කියලා කොහමද විලේජ් එක ළඟ විලේජ් එක වටේ කොහොමද ඊයගම මම කෑවත් එක්ක ඉතින් මේ වගේ මොකක්ද කේවයක් ඔය අතුරුක තමයි තිබ්බේ පහත් තියෙනවා
බලමු හම්බෙයිද කියලා මයින්ක්‍රාෆ්ට් එක. මේ තියෙන්නේ බ්ලැස්මිත් ගේ නේද? බලමු මොනවද තියෙන්නේ කියලා. ආමු හදන්නනේ හිටියේ තියෙන ලෙදර් හෙඩ් එක. ගත් එක මන් දාගන්න ඕනේ. පොඩි හරි ආරක්ෂාවක් තියෙනවනේ. හරි අපිට හේබෙල් වගේකුත් තියෙන ඒ වගේම පාන් හදාගන්නෙමු. ගම වටේම තියෙනවා තැන් තැන් වල. මට අර මයින්ක්‍රාෆ්ට් එක මොන හරියද හම්බුනේ. මාර්ගය අපි යන් ඒක හොයන්න පොඩ්ඩක් අර ටික ස්මෙල්ට් එන. එහෙනම කරදර කරගියක හිටිය හින්දා මං ආගිය යතිය හම්බුනේ. මේ පැත්තේද අනිත් පැත්තේද? මයින්ක්‍රාෆ්ට් එක කොහෙද? මෙතනද? මෙතනක් දන්නේ. මෙතන නෙමෙයි. කොහොම හරි මෙන්න මේ වගේ නිකම් පේන මානේ තිබ්බ අස්සක වගේ. ගයිස් මෙතන ගයිස්. තන හම්බුණා. මේ තියෙන්නේ ගයිස්. අනිවාර්යෙන් මෙතනට නම් එන්න ඕනේ ඔය. අපි යන්කෝ දැන්. තියෙන තන තමයි මෙතන. අපි මෙතන මොන හරි සලකුණක් දාගෙන යන්න. තන හම්බුණා, මයින්ක්‍රාෆ්ට් එක හම්බුණා. මකුළු ස්පෝනර් එකක් තියෙන එතන. මෙතන හොයාගන්න මොකද්ද අපි ගහන්නේ? ස්පයිඩර් යන්න. අම්බෝ මැරෙයිද? මේ ඩර්ට් ටික ගහමු වෙන්න මේ විදිහට උසට ගහන්න ඕනේ. හොයාගන්න පුළුවන් ඒකට අපිට. හරි. කොහෙද විලේජ් එක තියෙන්නේ අතන? එන්න ඕනේ මෙතනට. එතන උඩම ස්ටෝන් එකකුත් තියෙනවා. දැන් අපි මැරෙයිද මෙතනින් වැටුණා? මැරෙයිද? අනිවාර්යෙන් දැන් ගියාම නම් වෝටර් බකට් එකක් හදාගමු. මැරුන්නේ නැහැ. බඩු තියෙන තැන දැක්කනේ. ආයෙත් දැන් ගොඩ. ආයෙත් ලකීම ස්පෝන් එකක්. ලැග් වෙනවා පොඩ්ඩක්. විලේජ් එක අර පැත්තෙන්. විලේජ් එක මොන පැත්තේද?
ඇවිගනත් එන්නේ මේ පැත්තේ තිබ්බ විලේජ් එක කොර විලේජ් එක කොහෙද අයියෝ මේ ළඟම කැරක් කැරක් ඉඳලා ඉන්නේ හරි මේ ජේල් බ්ලැක්ස්මිත් ගියේ අපි යන්නේ කෙලින්ම අපේ ගෙදරට අදත් ගිහලා නිදාගයිද මගේ මෙච්චර ඉඩ තියෙදි ආද නෑ තාම අපි නිදාගමු මේක ඇතුලේ දෙන්නෙක් හිටියා නේද ඇඩක් තිබෙත් නේ කොහොමද දෙන්නෙක් හිටියේ එකයි ඇතුලේ මොකද ගඩේ ගාලා ඇඳකුත් නැතුව දැන් අපි පොර වර්ගන හරක් ටිකක් මරලා ඉතුරු ආමර ටිකක් හදමු. ඔය අපිට ලෙදර් ගන්න පුළුවන් අන්න ගේ තියෙන අපේ හදාගෙන යන අර ටික ස්මෙල්ට් වෙනකම් මුත් කරන්න. ෆුල් ආමර එක හදාගමු. ෆුල් ලෙදර් ආමර. ඔයා අපිට කීයක් දෙනවද? ඔයත් දෙන්න අපිට ලෙදර් මාස් විතරයි දුන්නේ. පහක් තියෙනවා. ගෙදරත් තිබ්බද මන්ද චෙස්ට් වල? මේ හරි හිටියා නේද හරනේ? බලමු ගෙදරත් තිබ්බද මන්ද පහක් වගේ. ගෙදර පහක් තියලා තියන්නම් අපි හදමු දැන් මේක. එතකොට බූට් දෙකක් හදන්න තව දෙකක් මදිලද? තව ලෙදර් දෙකක් දෙන්න ඉන්නේ කවුද? මෙන්න ඉන්න චරිතයක් කිව්වා. මයින්ක්‍රාෆ්ට් එකට ඊළඟ වීඩියෝ එකේ යපියා. දැන් ආමර් එකත් හදාගෙන බඩු ටිකත් හදාගෙන එතකොට ගේට් තියෙන අපිට ඊළඟ වීඩියෝ එකේ බයක් නෑ යන්න. 6ක්ම තියෙනවා ඒක. මේ අශ්වය හැම නැද්ද මේ පැත්තේ? හරි ෆුල් ආමර් ගයිස් ඉතින් අපිට තියෙන්නේ දැන් ෆුල් ආමර්. Go. Go, go, go. හරි
දැන් මේ ස්මෙල්ටලා තියෙන ටික අරගෙන ඒවා හරව ගන්න ඕනේ ස්ටෝන් මේවා හරව ගන්නවා ඇති වෙයිද දැන් අපි යන් දැන් ඩර්ට් ටිකක් ගන්න ඩර්ට් වටිනා ටික තියලා යමු වීදුරු ඕනේ බනිස් ඕනේ ගස් හදන්න කැම ටිකක් අය කඩයි එක දාලා යන ගමන් ඩර්ට් එක උස්මයින් කරා යන්න ඕනේ ලස්සන උනත් නැති ගේම එක පද්දේ ඉස්සරහට මෙන්න මේ විදිහට ගහගෙන යන්න ඕනේ ඔක්කොම ටික වටේටම. මෙන්න මේවා ගහද්දි එපා මෙන්න මේ හරියට වදින්නේ නෑනේ. ඒ පැත්තම ඉවරයි. දැන් අපි මේ ඩොට් එක ගලව යන්න ඕන අනිත් පැත්තට. Oh my god. මගේ බුද්ධිය हाथ දෙකයි තියෙන්නේ. බලමු ඈතට ගිහිල්ලා මොන වගේ ලුක් එකක්ද තියෙන්නේ කියලා. මේ පැත්තේ ගහමු දැන් මේ විදිහට.
ඕකේ ප්ලැට්ෆෝම් එකක් හදාගන්න ඉතින් ලේසි වෙන්න අපිට ඕ හරි ඕකේ ඒ කොහොමද දෙන්නේ මෙන්න මේ විදිහට ගහගෙන යන්න නැත්තම් හරියන්නේ ඒ පැත්තත් ගැහුවා රෑවීගෙන එන්නේ දැන් ගිහිල්ලා නිදාගෙන ආවා නම් හරි ඊළඟ ටික හෙට කරමු let's go හරි දැන් අපේ මේ ටිකත් ඒවා වෙලාද මේව දන්න වෙයිද ඊගා වෙන මොකුත් දාන්න જાතිත් නෑ ස්ටික් ටිකක් ඒක තියාගෙන කෝල්ඩ් එකද කෝල්ඩ් එක තියාගම ස්ටික් ටික දාන්න ගෙදර ටෝච් එකක් හරි ගහන්න තියෙන වත්කම නැති කරන්න බෑ ඒවයි මෙතන තියෙන මෙච්චරක් තියෙනවා 11 ඒ ටික ආයි ස්ටෝන් බ්‍රික්ස් වලට හරවනවා ඒ ටිකයි මෙව වලට හරවනවා ඇති වෙයිද මදි වෙයිනේ බලමු 16ක් තියෙන ඇති වෙයිද කියලා මේ පැත්තේ නම් ඉතින් හරක් ඉන්න ඕන තරම් හරක් මස් තමයි ඉතින් අපේ ප්‍රධාන ආහාරය වෙලා තියෙන්නේ ආයෙ ඉතින් එහෙම මෙහෙම ඌරු දෙන්නෙක් තුන් දෙනෙකුත් තියෙනවා මේක වෙනම කතාවක් ගැහුවා මෙහෙම ගැහුවා ෂී
ඒ ඔක්කොම ගන්න. හරි. කොහොමද මගේ බුද්ධිමත් ආකාරයක හાર્ඩ් එකක්වත් අඩු කරගන්න නැතුව බිම. බුද්ධිය මගේ බුද්ධිය. කොහොමද දැන් අද මෙච්චර අමාරු රෙකෝඩ් කරා මේකත් රෙකෝඩ් වෙලා තිබ්බේ නැති නේද? නමයක් තියෙනවා තියෙන්නේ. ඕයි. කොහෙද? හරි 3ක් ඉතුරුයි. කොමඩිකෙන් ඉවරයි. දැන් මේ වටේ එහෙම සෙට් කරලා තියෙන ඔක්කොම ඩර්ට් ටික අයින් කරගන්න ඕනේ නැත්නම් කැතයි. අදින් තමයි අයින් කරන්නේ. හරි ගේ වැඩ ඉවරයි. දැන් ගෙදරට දොරක් දාන්න මේවා පුරවන්න ඕනේ නේද? මේ ටික පුරවන්නක් ගානේ නා. Fuck. ඒ ටික එකපාර ඉවරයක් කරලා නැහැ නේ. ඉතින් ආයෙ පාරක් යන්න ඕන උඩට. හරි අපිට එකක් මදි වෙනවා. අනිම සතුටුයි. ඒකත් හදාගෙන දොරුනුත් හදාගෙන එන්නේ. දාලා උඩ තට්ටුවට මෙතනින් යන්න දාන්න. හරි අපි දැන් ගෙදර ගිහලා ගෙදර තියෙන බඩු ටික අරන් එමු. මයින්ක්‍රාෆ්ට් එකේ ඊළඟ වීඩියෝ එකකින් යන්න අපි. අදට මේ ගෙදර වල දොරවල් දාලා ඒක කරලා අද ගෙදර වැඩි වැඩක් කරනවා. යාමරට හැදුවා. ඊළඟට මයින්ක්‍රාෆ්ට් එකත් එක්ක මයිනින් ඒ ටික අයින් ටිකක් හොයාගන්න. පොළොවක් ගන්න පොළොව පාඩක් ගන්න.
crafting table දෙන්න. සෑත් දැම්ම මේකත් දැම්ම. රෑ වෙන්න කලින් ගහක් කපාගෙන ළඟපත් ගස් නැද්ද ගස්. තන ගහක් තියෙනවා. මගේ දැන් රීස්පෝන් පොයින්ට් එකක් දැම්මේ නෑ නේද? අන්න පෙළවෙන මොහොතක්. රෑ වෙන්නත් ගන්න. මේකට පොරෝ පාරක් ගහමුද ගයිස් ඉතින්? බලමු පොරෝ පාරක් ගහලා. නිකන් පතුරක් යන්න හරි. හරි නිදාගමු. ඕකේ. ඔයයි දන්නේ. කරන්න ගිය වැඩේ නෙමෙයි වෙන වැඩ තමයි ඉතින් ගයිස් කරන්නේ. උඩ තියෙන ඩර්ට් ටික නම් ගලවන්න ඕනේ. තිබ්බදී හොඳයි දැත් මම දවුලන්නේ නැහැ ඉතින්. මාළු බාන්නත් පුළුවන් අපිට ලගින්න. බිත්තරයක් තියෙනවා, තවත් බිත්තරයක් තියෙනවා. මෙතන බිත්තර දෙකක් තියෙනවා. බිත්තර 4යි. අම්මෝ. මෙන්න කුකුල් පැටියෙක් ගයිස් මෙන්න අලුත් අප්ඩේට් එකට ආපු කුකුල් පැටිය මේ ඉබේම ඇවිල්ලා මේ අලුත් අප්ඩේට් එකට ආපු කුකුල් පැටිය. බෝ යා හෙන කියුට් මෙන්න ගයිස් මොන පැත්තද මම ගේ තිබ්බේ දැන් අන්න අර පැත්ත. රෙන්ඩ් ස්ටර් නම් හිනටම අඩුවෙන් ගහන්න ගයිස් බ්ලැක් වෙනව නැත්නම්. හලි ලීගෙන ආවා පැලට් දෙන්න අපිට පැලට් 44න් අපිට හදාගන්න ඕන ඉස්සෙල්ලාම දොරක් දොරවල් 3ක් මොන්න දැන් හදාගන්න ඕනේ අපිට ඉනිමක්
ගර්වල් නෙමෙයි ස්ටික් ටිකක් ඕන කරන්නේ. 15කින් ඔය ස්ටික් හදන්නේ. ඇති. නිම ගර්වල් එච්චර ඕනේ. තුනක් ඇති වෙයි. ඊට පස්සේ අපිට ඕනේ මෙව්වා. මේ ඇති. දැන් අපි උඩට යන්නේ හදන්නේ මෙතනින්ද? මෙතනින් උඩට යන්නේ. කෙලින්ම උඩ. මදි. මෙව්වත් ඉතර වැඩි. එකක් ඇති. යෝ ලී මදි අප්පා. ලී කපන්න ආයේ යන්න ඕනේ 7 ඩොටේ දැන්. මෙතන තියනවා නේද ලී? උඩ බලාගෙන ගිහලා වතුර වලක් ඇත්ත. හරි දැන් මේවා ටික දාන්න ඕනේ ඉතුරු ටිකට. ඊට පස්සේ මේක දානවා. හරි දැන් ගෙදර ඔක්කොම වගේ ඉවරයි. මෙන්න මේ මෙව්ව ටික ගහලා මෙන්න මේකට පොරෝ පාරක් ගහන්න තමයි තියෙන්නේ. මෙන්න මේකටත් ගහනවා, මේකටත් ගහනවා, මේකටත් ගහනවා. ඊට මෙන්න මේ වැලි පස්ටි කඩලා අයින් කරන්න උඩක් ගන්න. මෙහෙම තමයි guys ඉතින් ගේ නම් ආවේ. ඊට පස්සේ අපිට හදාගන්න ඕනේ ෆර්නිස් එකක්. ෆර්නිස් දෙකක් විතර හදාගන්න ඕනේ. එකක් තියෙනවා. තව එකක් ඕනේ. ඒ දෙක දානවා මෙන්න මෙහෙම. ඊට පස්සේ චෙස්ට් එකට දානවා මේ ටික. තව චෙස්ට් එකක් හදාගන්න ඕනේ. දැන්ට මෙන්න මෙහෙම මේ ටික අලුත් කරලා දාන්න. ටෝච් ටිකක් හදාගමු ඊට පස්සේ. අපි ටෝච් පුළුවන් තරම් හදාගන්න ඕන. ටෝච් නම් ඊට පස්සේ
4ක් ගහුවා උඩටත් ගහමු ටිකක්. මේ ඇඳෙන් උඩට 2ක් ඇති. මම බැලුවා ඇඳ උඩට දාමු. නෑ දෙක කොහොම නෑ ඇඳ උඩට දාන්න. ඇඳ ගැලවුවා දැම්මා මෙන්න මෙහෙම. රීස්පෝයින් පොයින්ට් එකක් දැම්මා. ගයිස් ඉතින් මම දැන් බැලුවේ අදට මේ වීඩියෝ එක ඉවරයක් කරන්න ගයිස් ඉතින් මෙන්න එහෙම තමයි ගේ ආවේ නම් ඉතින් කැතයි නම් ඉතින් කියන්න. එහෙම තමයි ගේ හැදුවේ. ආයේ අපි ෆුල් ලෙදර් ආමරයක් හැදුවා. ආයේ මේ ගෙදර වැඩ ටික ඉවරයක් කළා. මෙතනට ගෙදර බඩු ටික ඇද්දා. අද ඉඳන් ගෙදර තමයි මේක අපේ. ඉතින් ගයිස් ඉතින් අදට වීඩියෝ එක ඉවරයක් කරමු එහෙනම් ඉතින් ගයිස්. goodbye.